Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද යන අපේ කැම්පස් එකේ අවුරුදු උත්සවය බලන්න අපේ ඩාන්සින් ළමයිගේ. ඉතින් අපි බලමු කොහොමද අවුරුදු උත්සවය කියලා. hello. ඉතින් අපි තමයි මේ වෙනකොට ඉන්න ෆයිනල්ම බෑජ් එක ඩාන්සින් වලින්. ඉතින් එතකොට අපිට තමයි හම්බෙලා තිබ්බේ අවුරුදු උත්සවය සංවිධානය කරන්න. ඉතින් දැන් කට්ටියම ලෑස්ති වෙන අවුරුදු උත්සවය සරසන්න. අපි බලමු අවුරුදු උත්සවය කොහොමද අපි කටයුතු සූදානම් කරේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම අවුරුදු මේසය හදලා පහන තියෙන තැන සරසලා අපේ අවුරුදු උත්සවයේ නම තමයි රඟබිමට අවුරුදු. ඒකත් හදලා කට්ටිය ලෑස්ති වෙන තමයි ගිය අවුරුදු උත්සවයට. ඕන් ඉන්නවා ආස්මි හොරෙක් බලාගන්න වීඩියෝ වලින් හම්බුනේ. අපේ නිලන්ති මැඩම් අවුරුදු උත්සවය ආරම්භ කරා. එහෙනම් අපි බලමුකෝ. තම සහ ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියට ගෙන යාමේ වැදගත්කම ගැන කතා කරා. ඉතින් මම ඒ විදිහට දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද තාම අවුරුදු 20 පටන් අරගෙනවත් නැහැ. එහෙනම් දැන් අපි යන් අවුරුදු ක්‍රීඩා ටික බලන්න. පළවෙනි ගේම් එක තමයි ආලියාට ඇස තැබීම. බලන්නකෝ ඉතින් කට්ටිය කොහෙද ආලියාගේ ඇස තියන්නේ කියලා. ඊළඟ ගේම් එක තමයි කණා මුට්ටි බිඳීම. අපි බලමු මේකත් කොහොමද කියලා. ඔව් දැන් ළඟටම එනවා. ළඟටම එනවා. පොඩ අනිත් කට්ටිය පොඩ දිරිපත් කරමුනේ. ඒ කියන්නේ මේ යන පා අවුරුදු කුමාරයාත් ඉතින් යන්නේ කණා මුට්ටි බිඳින්න. අපි බලමු අපේ සර් කොහොමද කණා මුට්ටි බිඳින්නේ කියලා. ඊළඟට අපි කරන්න යන්නේ මේ අවුරුද්ද ටිකක් ට්‍රෙන්ඩින් ගියපු අවුරුදු ක්‍රීඩාවක්. අර නළල උඩ මාරියක් තියාගෙන ඒක කොහොම හරි කන්න try කරන්නේ. අන්නේ ගේම් එක. අපි බලමු අපේ කට්ටිය කොහොමද ඒක කරන්න යන්නේ කියලා. පළවෙනි තරගකාරී යනකොට හොඳම වැඩේ තමයි දෙවෙනි තරගකාරී අපේ එක්කෙනා හොඳට මාරිය කටේ තියන් හිමීට හපහප ඉන්නව දුවන්නේ නැතුව. ඊළඟට ඉතින් අපි හිතුවා හොඳ අලුත් තරගයක් දෙන්න. අපි ඩාන්සින් කරන ළමයිනේ. අපි හිතුවා ඉතින් අලුත් අවුරුද්දට අලුත් තරගයක් විදියට හොඳම මැන්ඩිය තෝරන්න. අපි බලමු කට්ටිය කොහොමද ඒ තරගෙට මුහුණ දෙන්නේ කියලා. දරා ගැනීමක් තියෙනව නේද මාරු? ඔව් බලන්න අපේ නර්තන අදාළ ශිෂ්‍ය විදියට අපි හරි ආඩම්බර අපේ රසල විශ්වවිද්‍යාලය A few moments later. අදට ඉන්නේ තියෙන්න ඕනේ. වැඩෙන්න බෑ. ඔව් තරගකාරයෝ දෙන්නේ තරගකාරියෝ 3 දෙනෙක්. One eternity later. මෙතෙන්දී අපි කියන නීතිය තමයි කිසිම අවස්ථාවකදී විලුම් එකක් ඉතින් කොහොමෙන් හරි දසුන් මල්ලි ඉතින් ජයග්‍රහණය කරා මේ තරඟේ.
ඊළඟට තමයි අපි හැමෝම ආස සුපිරිම ගේම් එක තියෙන්නේ. යන් එහෙනම් පැණි බඹරේට. 2යි 3යි තියුණු තරගයක් දෙනවා. තියුණු තරගයක් තමයි මාද. පැටිලා බිමට නැගිලා පොදු කැඩිලා සඳ පොද වෙලා තියෙනවා. පොද වෙලා කවුද මුලින්ම ගාන 2 3 4කට වඩා භයානකයි. හරිම භයානකයි. ගාන කාලයකට වඩා භයානකයි. යන්න බෑ. තමන්ගේ සාවත්‍රය ඇවිල්ලා ගහනකම් ඉන්න ඕනේ. කවුද මුලින්ම සිව්වන වසර මම හිතන්නේ සිව්වන වසර සහෝදර ඉක්මනට වැඩ තරගයක් තියනවා. ඔයාලා ඉක්මන් කරන්න. සිව්වන වසර මේ අවස්ථාවේ ඉදිරියෙන් ඉන්නවා. මම හිතන්නේ සිව්වන වෙරි මට හොඳටම වෙරි ගෙලින් යන්න බෑ. මොනවද පෙව්වේ? කොපාර පේන්නේ හරි. නෑ එහෙම කියන්න බෑ. අනිත් කටිය දාර අපි පැත්තෙන් ගේම දීගෙන යනවා. පොඩ්ඩක් ඉතින් ඔරා කරා. මංකනේ කප්ප ජයග්‍රහණය කරේ. අපි සිව්වන වසර. සහෝදරත්වයේ මං හිතන්නේ ඊළඟට අපි යන්නේ බැලුම් අල්ලන්න. හරි මෙහෙමයි මේ පැත්තේ ඉන්න අය බැලුම අතට ගන්න. මේ පැත්තේ ඉන්න අය බැලුම අතට ගන්න. තරක කොන්දේසි මෙහෙමයි. අත් දෙකෙන් අල්ලන්න පුළුවන්. ඇඳුම් භාවිතා කරන්න බෑ. සරවට අල්ලන්න, රෙද්දට අල්ලන්න යන්න බෑ. තමන්ගේ අත් දෙක තමයි අල්ලන්න ඕනේ. නෑ නිකන් 1යි 1 2 3 1යි 1 2 3 2යි ඒ වුණාට බෑ තරගේ අවුට් වෙන බැටුනම අවුට් හරි බිදුන් නැති වුණාට වැටුණානේ බිදෙන්න ඕනම නැහැ ආයි තරගේ අවුට් කරනවා මේ පැත්තේ තමයි බැලුම් ටික තියෙන්න ඕනේ මේ පැත්තේ තමයි බැලුම් ටික තියෙන්න ඕනේ හරි 1 2 3 1යි හරි දැන් අපි මේ පැත්තේ අයට කියනවා One eternity later. හරි නාවා හරි කාර්මල්ලි නාවා අලුත් තරුද්දරද නාවා රෙදි භාවිතා කරන්න බෑ තමන්ගේ සරන් භාවිතා කරන්න බෑ අවසාන කපල් 3 1 මේ ඉතින් පොඩි කමර්ෂල් ඇඩ් එකක්. ඊළඟ ගේම් එක තමයි පිටිමත තියෙන කාසිය සෙවීම. කෙලින්ම ආය පිට වසර දෙකක්ම ජයග්‍රහණය කරේ අපේ සෙනුදී. ඉතින් මේ අවුරුද්දේ ජයග්‍රහණය කරා. එලකෙල්ලේ අපේ බැජ් එකට ජය වේවා.
මෙවරක් කළු බෝල කමන්න ඇසසින තරගයට සහභාගී වෙන එක තමයි වැදගත්. ජයග්‍රහණය කරනවා. ගිය පාරත් පිටිසතේ ගිය පාර ජයග්‍රාහිකාව තමයි මේ පාර. හොඳට සෙන්න මේ අපේ සෙන්න ඇවිල්ලා සැහැ සර් ඉතින් අපේ හැමෝටම අයිස්ක්‍රීම් ගෙනත් දුන්නා. යන් තව ගේම්ස් තියෙනවා බල. මේ තියෙන බැලුම් පුම්බන ගේම් එක. බලුම ඉස්සරහින් අල්ලන්න බෑ. බලුම ඉස්සරහින් අල්ලන්න බෑ. යේ එකත් 41ට. ඊළඟට අපි යන්නේ සංගීත තොප්පි තරඟෙට. යා. Years later. මේ තරගෙන නම් ඉතින් කෙල්ලොන්ට ලේසියෙන්ම දිනන්න පුළුවන්. හැබැයි ඒ ඉතින් දින්නේ කොල්ලෙක්. බලමුකෝ කට්ටියගේ කොහොමද ඇන්ඩියාව කියලා. අමෝදි උත්තර. හරි එනවාගේ හොඳ පැන්ඩීම පටන් ගමු. අනිත් පොඩි සහයෝගයක් දෙන්න යාට අත්පුඩියක් ගහලා පොඩි මොටිවේට් කරලා ගන්න. මෙතනින් හදන්න යන්නේ. හරි. Mama kiwa elada ඉතින් ඉන්නේ වාගියා මේ අපි පැත්තේ ගාවා අනිත් පැත්තේ පිටත බාරේ ත්‍රිමිල ගාවා අපි තුන්දෙනාම බයික් එකේ ඉන්නේ අපි කොහොමද රටන්නේ කලිය දැරිත් මම ඕල්දම කිව්වා මට මං හිතුවේ මට දේව කරයි කියලා දෙයියනේ මට බෑ දෙයියනේ මං ජීවත් වෙන්නේ කොහොමද මම මේක තරහට බෑ. මම කියන්න කෙනෙකුත් නෑ. බෑ උඹ කංකරච්චලයා ඉන්න දරුව මම වඩන්නේ. අයියා ගන්න එක වැඩක් මම තව කියනවා. වාදුනා කියනවා. මම කියන්නේ බෑ. Asyana apa? Asyana apa?
ඕකාන්ත රසික පැමිණි නදී පේනවනේ ඉතින් කොල්ලනේ කෙල්ලන්ට මෙච්චර දුක් දෙන්න එපා බලන්න අවුරුදු උත්සවයකවත් ඉන්න නෑ ඉතින් දෙයනේ අපිට අපිට ප්‍රැක්ටිස් උන්නේ මන්දිරින්න දාත හැමදේම බන්නයත් මිනිහත් තරහ වෙලා අනේ බෑ උමාව බ්ලොක් කරලා අනේ දෙයනේ අනේ මට බෑ මම ඔය කන්නට බ්ලොක් නොකරලා යන්දිකින් ඩාන්සින් කරන කොල්ල කෙල්ලමකින් කවියකුත් අහලා එන්න පොන්නෙත් බොරදියයි ඌරුවේ කල පවට යන්නේ කව දාද මව්පියෝ දකින්නට වෙන්න දෙපොලේ නක්කනවා කටු කැලේ ගාල නොලිහා වද දෙනවා පුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇත පහපු තල් යනවා නෙලාවරන් අත් බිඳෙයි පාය පුරුලෙන් තබා වරෙන් කැලණි ගඟේ ඕරු බලාවරෙන් සාදුකාර දියොරුවක නැගී වරෙන් ඊළඟට අපි යන්නේ බෝතල් වලට වතුර පුරවන්න බලමු කවුද දිනන්නේ කියලා ගේම් කම් ඔන් ඉක්මන් කරන්න ප්‍රභා
ඉක්මනට come on guys. Come on. Bim, Prabhat, කොහොමද දාන්නේ පා? ඉතින් ඒකෙන් නම් තර්ඩ් ඉයර්ස්ලා දින්න. එහෙනම් අපි යන් බණ්ඩාගේ අනිත් එක්කෙනාගේ ගෲප් එකේ නම මතක නෑ ඒක තිබ්බේ හොඳ නමකුත් නෙවෙයි. යා සබාගේ. මේ සැරේ ඉතින් අපේ බැජ් එකට කබා දෙන්න යන්න දුන්නේ නැහැ. ඉතින් අපිට දෙවෙන්න සබා තිබ්බ නිසා නටන්න අමාරුනේ අත් දෙක තුවාල වුණා. ඒක නිසා ඉතින් අපිට යන්න chance එකක් දුන්නේ. ඔන්න ඉතින් කොහොම හරි ෆස්ට් ඉයර්ස්ලා දෙන්න. මේ ගේම් එක තමයි ඉතින් ඩාන්සින් කොල්ල කෙල්ල ඔක්කොටම ඉතින් පුළුවන් හොඳම ගේම් එක. බලමු කවුද දිනන්නේ කියලා. හරි කතාකරු දැන් Coding boleh dene agak masih apa? Oh ya yakin kan? Rara sini kan? Udah diane. දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අවුරුදු උත්සවයේ අන්තිම කොටසට. අපි බලමු ඉතින් ටික කොහොමද වෙන්නේ කියලා.
අපි ඔය ගේම්ස් ඔක්කොම යන අතරේ තව ගේම්ස් දෙකක් දාලා තිබ්බේ. එකක් තමයි සැඟවුණු අමුත්ත සෙවීමයි ඔය සැඟවුණු පෙට්ටියේ තියෙන්නේ මොනවද කියලා බලන එක. අපි දැන් යන්නේ ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. බලමු මොනවද තියෙන්නේ කියලා. මොනවාද අනේ තියෙන කොල කෑල්ලක්. අනේ ඇත්තමයි මකන කෑල්ලන්නේ තිබිලා තියෙන අපි මෙච්චරලා එක එක ඒවා සබන් කෑල්ලක් කිව්වා. එක එක જાති කිව්වා. ඉතින් අපිට ඒක හෙලෙව්වම එහෙම දැනුනේ. මේ ගේම් එකේ අනිත් විශේෂත්වය තමයි දැන් අපි හැමෝම එක එක જાති ලියලා දුන්නානේ. ඒ වුණාට වාසනාව කියන එකත් මෙතනත් ඉතින් බලපෑවා. කොහොම හරි ඉතින් ඕකස්සෙට අර චිට් වගේ දාලා තිබිලා ඒකෙන් පළවෙනියටම මකනේ කියලා ලියලා තිබ්බ එකට තමයි දෙන්නේ හිටියේ. කොහොම හරි පළවෙනියට හම්බුණා මකනේ ලියලා තිබ්බලා මෙලා නම ලියලා තිබුණේ. ඒක නිසා දෙන්න උනේ. දෙවනියට දින්නේ අපේ බැජ් එකේ කෙනෙක්. ඉතින් ඒ gift එකත් ආය අපේ බැජ් එකට ආවේ. රේෂ්මිලා මකනේ සැඟවුණු අමුත්ත නම් ඇත්තටම කවුද කියලා හොයාගන්න බැරුණා ඒ දීපු හින්ස් වලට. කොහොම හරි ඉතින් එයාලගේ බැජ් එකේම නංගි කෙනෙක් තමයි දින්නේ. ඉතින් ඔහොම තමයි අපේ අවුරුදු උත්සවය ඉවර වුණේ. ඉතින් හරි සතුටින් ගත කරන්න කාලයක් හම්බුණත් අපි ගොඩාක් වැඩ ආසෙ තමයි අපේ අවුරුදු උත්සවය තිබ්බේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.